ඔයාලට වෙන්න පුළුවන් ලොකු අපහසුතාවයක් තමයි කවුරු හරි ඔයාට ඉංග්‍රීසියෙන් බැන්නොත් ඔයාට එයාට බනින්න බැරුව ලොකු අපහසුතාවයකට ලක් වෙනවා. He can't even stand on his feet. Singalan better be. I don't know what to say. Make it buy nice cream Indonesian. Duamu. Barang. ඉතින් ඒ වගේ දුවන්නේ නැතුව ඉංග්‍රීසියෙන් කාට හරි බනින්න ඉගෙන ගමු. ආගියුමන්ට් එකක් වගේ දෙයක්. හරි මම ලයිරු සුපසිංහ මේ ඉංග්‍රීසි ෂූටර්. හරි අපි මුලින්ම බලමු ආදරය කරන දෙන්නෙක් අතර ඇතිවෙන පොඩි රණ්ඩුවකදී කියන්න පුළුවන් දේවල් ටික. You never listen what I say. ඔයා කවදාවත් මම කියන දේ අහන්නේ නැහැ. You never listen කියන්නේ ඔයා අහන්නේ නැහැ කියන එක. මේ what I say කියන්නේ මම කියපු දේ කියන එක. ඉතින් මේ what I say කියන එක ගැන මම වෙනම පාඩමක් කරලා තියෙනවා මේ what වලින් කොහොමද වචන හැදෙන්නේ කියලා. ඉතින් ඒකේ link එක මම description එකේ දානවා. මේ වීඩියෝ එක අවසානයේ ඒකත් බලන්න පුළුවන්. ඉතින් කෙනෙකුට මෙහෙම හිතෙන්නත් පුළුවන්. මේ you never listen කියලා තියෙනකොට ඒකේ තේරුම ඔයා කවදාවත් අහන්නේ නැහැ. හැබැයි ඇයි මෙතෙන්ට never එකක් ඇවිල්ලා තියෙන්නේ? ඉතින් ඒව හිතන්න යන්න එපා. මේ never කියන එක ඔයා හොයන්න යන්න එපා. ඔයා දන්නේ you never listen. ඔයා කවදාවත් අහන්නේ නැහැ. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් examples හදන්න. You never call me. ඔයා කවදාවත් මට call කරන්නේ නැහැ. You never say. ඔයා කවදාවත් කියන්නේ නැහැ. අන්න ඒ වගේ examples හදන්න. ඔයාට නිකම්ම ඉංග්‍රීසි පුළුවන් වෙනවා. Stop ignore me. මාව මගහරින එක නවත්තන්න. හරි දැන් අපි ඉක්මනට මේ patterns ටික බලමු. Why are you like this? ඇයි ඔයා මෙහෙම? I am tired of this. මට මේක දැන් එපා වෙලා. You don't care anymore me. ඔයාට දැන් මගෙන් වැඩක් නැහැ. You are so selfish. ඔයා ගැන විතරයි හිතන්නේ. මේ selfish කියන්නේ ආත්මාර්ථකාමී කියන එක. You hurt me. ඔයා මාව රිත්තුවා. I am not stupid. මම මෝඩ නෑ. Just be honest. ඇත්ත කියන්නකෝ. You change. ඔයා වෙනස් වුණා. Fine. Do whatever you want. හරි. ඔයාට කැමති දෙයක් කරන්න. Point. ඔයා කතා කරන්නේ තනිකරම මාර්තුකාවෙන් පිට. I am done with you. ඔයත් එක්ක ආයෙ මගේ කිසිම සම්බන්ධයක් නැහැ. Where have you been? කොහෙද ගිහින් හිටියේ? Where have you been? දැන් අපි බලමු දෙන්නෙක් අතර වෙන සාමාන්‍ය රණ්ඩුවකදී භාවිත වෙන වචන. What the hell are you doing? ඔයා මොන මගුලක්ද මෙතන කරන්නේ? Are you kidding me right now? ඔයා මට දැන් විහිළු කරනවද? What's wrong with you? ඔයාට මොකද වෙලා තියෙන්නේ? Stop wasting my time. මගේ කාලය නාස්ති කරන්න එපා. This is not funny at all. මේවා විහිළුවක් නෙමෙයි. You never take things seriously. ඔයා කවදාවත් මේවා ගැඹුරින් ගන්නෑ. Don't make me say it again. මට ආපහු කියන්න තියන්න එපා. What's wrong with you කිව්වොත් ඔයාට කියන්න පුළුවන් ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඔයාට මේක පොඩ්ඩක් තදින් කියන්න ඕන නම් What's the hell with wrong with you? ඔයාට මොන මගුලක්ද වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් ඔයාට මොන රෙද්දක්ද වෙලා තියෙන්නේ? අන්න ඒ වගේ තීරුම. I am going to call police. මම පොලිසියට කෝල් කරනවා. That's enough. දැන් හොඳටම ඇති. He hit me first. එයා තමයි මුලින්ම ගැහුවේ. What is the matter of you? ඔයාට තියෙන රුදාව මොකද්ද? Stay away from me. මගෙන් ඈත් වෙලා ඉන්නවා. Go away. ඵලයන් යන්න. Get out of here. මගේ දෑහැට නොපෙනී මෙතනින් ඵලයන්. What are you talking about? මොනවා ගැනද ඔයා කියවන්නේ? Nonsense down. විකාර කියවන එක අඩු කරන්න. Leave me alone. මට පාඩු ඉන්න දෙන්න. හරි අපි දැන් බලමු. ඊටාම දරුණු විදිහට කේන්ති ගියාම කටින් පිට වෙන වචන. ඊටාම කෙටි වචන. මේවා නරක වචන. මේවා දැනගෙන හිටියට කමන්නේ හැබැයි කියන්න නම් යන්න එපා. Get lost. මක බෑවිලා ඵලයන්. Damn it. රෙද්ද. Bloody hell. මල කෙලියයි. I feel sorry for you. මට උඹ ගැන ලොකු දුකක් දැනෙනවා. I will make you pay. මම මේක ගැන පස්සේ බලා ගන්නම්. It doesn't end here. මේක මෙතනින් ඉවර නෑ. Bloody hell. අම්මට සිරි වෙනවා. That idiot. ඒ මෝඩයා. No way. කොහොමත් නෑ. Horseshit. Coward. බයගුල්ලා. Punk. බොරුකාරයා.
bastard you අවජාතකයා. ඒ වගේම ඊටාම දරුණු ගණේ කුණුහරුපක් තියෙනවා. ඉතින් මං ඒව කියලා දෙන්න යන්නේ නැහැ. හැබැයි මං වීඩියෝ දෙකකින් පොඩි උදාහරණයක් දෙන්නම්. Pussy. රණ්ඩුවක් අවසන් වීගෙන යද්දී සංසුන් වෙන්න මෙන්න මේ වචන භාවිතා කරන්න පුළුවන්. calm down. සංසුන් වන්න. never mind. ගණන් ගන්න එපා. chill out. එච්චර හිතන්න එපා. හරි මේ ඉංග්‍රීසි උඩ මම ලහිරු සුබසිංහ. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. සුබ දවසක්.